ආයුබෝවන්. අපි මේ වෙනකොට නාග ශක්තියින් ගැන වැඩසටහන් බොහොමයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මගෙන් බොහෝ නාග ශක්තිලාභීන් ඉල්ලීම් කරා මේ නාග ශක්තිලාභීන්ට තිබෙන නේත්‍රා බලය නැත්තම් මේ නේත්‍රා ශක්තිය වැඩි දියුණු කරගන්න ක්‍රමවේදයක් කියලා දෙන්න කියලා. ඉතින් මම හිතුවා ඔබට මේ වැඩසටහනින් සරල ක්‍රමවේදයක් ඔස්සේ ඔබේ නේත්‍රා බලය වැඩි දියුණු කර ගැනීමේ ආකාරය කියලා දෙන්න. මේ දේ ඔබ සිද්ධ කරන්න ඕන පොහොය දවසක. නැත්තම් අපි කියනවා පෞර්ණමී දවසක්. පුරහඳ තියෙන දවසක්. මේ නාග ශක්තිලාභීන්ගේ ශක්තිය නැත්තම් මේ නාග දොරටු විවරවන මෙන්න මේ පෝය දවස්වල මේ නාග ශක්තිලාභීන්ගේ බලය වෙනදට වඩා ශක්තිමත්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වගේ දවසක් තමයි තමන්ගේ මේ පෙනීම කියන කාරණාවේදී මේ නේත්‍රා ශක්තිය වැඩි දියුණු කරන්න සුදුසුම දවස වෙන්නේ. නාග ශක්තිලාභියෙකුට තමන්ගේ මේ නේත්‍රා ශක්තිය නැත්තම් නේත්‍රා බලය වැඩි දියුණු කර ගැනීමට තමන්ට මේ නේත්‍රා බලයෙන් පෙනීම ඇති කර ගැනීමට කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඔබ දන්නවා මේ නාග ශක්තිලාභීන්ගේ පෙනීම අනෙකුත් ශක්තිලාභීන්ට වැඩිය බොහොම ඉහළයි. මේක ඔවුන්ගේ පවතින මේ නාග ශක්තියත් එක්ක එන දෙයක්. සමහරුන්ට තාම පෙනීම ලැබිලා නැති වෙන්නත් පුළුවන්. නේත්‍රා ශක්තියින් ලැබිලා නැති වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට උනත් මේ අභ්‍යාසය කරන්න පුළුවන්. සඳු ග්‍රහයාගේ ග්‍රහ කිරණ නැත්තම් මේ චන්ද්‍රයාගේ චන්ද්‍රාලෝකය මේ නාග ශක්තිලාභීන්ට තමන්ගේ නේත්‍රා ශක්තියින් වැඩි දියුණු කර ගැනීමට උදව් කරගන්න පුළුවන්. අතීතයේ හිටපු ශක්තිලාභීන් යෝගීවරුන් යෝගිනියන් නාග ශක්තිලාභීන් මේ ක්‍රමවේදය අනුගමනය කරා. ඉස්සර නම් මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ පුරහඳ දවසකට ගංගාවක් අසබඩට යනවා. ගංගාවක් අසබඩට ගිහිල්ලා ඒ ගංගාව අසබඩ තමයි මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ. ඉන්දියාවේ නම් අදටත් මේ ගංගාවල් අසබඩ මේ ක්‍රමවේදය කරගෙන යනවා. පුරුදු පුහුණු කරනවා. දැන් ඔබට ගංගාවල් අසබඩට යන්න අවශ්‍ය නෑ මේක කරන්න. තරමක් විශාල භාජනයක් ඔබ ගන්න ඕන. සාමාන්‍යයෙන් තරමක් විශාල භාජනයක්. අපි කියමු මේක බේසමක් කියලා. ඔබ බේසමක් මේකට යොදා ගන්න. මේ බේසමට ඔබ වතුර පුරවන්න ඕන. සම්පූර්ණයෙන්ම මේ බේසමේ කට මට්ටමට එනකම් වතුර පුරවන්න ඕන. වතුර පුරවලා පෝය දවසේ පුරහඳ පෑවුවට පස්සේ සම්පූර්ණ චන්ද්‍රයා අහසේ දර්ශනය වෙන මොහොතේ මේ බේසම එලි මහනක තියන්න ඕන. මේ වතුර බේසම එලි මහනක තියලා මේ එලි මහනේ චන්ද්‍රයාගේ ඡායාව නැත්තම් මේ හඳ එළිය නැත්තම් මේ හඳේ රූපය මේ වතුර බේසමට වැටෙන විදිහට තමයි එලි මහනේ මේ බේසම තියාගන්නේ. එතකොට ඔබ නාග ශක්තිලාභියෙක් නම් එක එල්ලේ සඳු දිහා බලන්නේ නැහැ. නැත්තම් එක එල්ලේ හඳ දිහා බලන්නේ නැහැ. ඔබ මේ බේසම වතුර පුරවපු බේසම එලි මහනක තියලා ඊට පස්සේ ඔබට පුළුවන් මේ බේසමෙන් හඳ දිහා බලන්න. දැන් ඔබට මේක මම මෙහෙම කියන්නම්. දැන් ඔබ වතුර බේසම තිබ්බම වතුර බේසමට හඳේ රූපය මේ බේසමට වැටෙනවනේ. ඔබට දර්ශනය වෙනවනේ. අන්න ඒ විදිහට ඒ රූපය දිහා වතුර බේසමෙන් හඳ දිහා බලන්න ඕන. මේක ඔබ යම්කිසි විදිහකට පැය භාගයක් වගේ
එක එල්ලේ මේ විදිහට ඔබ බලාගෙන ඉන්න ඕන. මෙන්න මෙතනදී ඔබට ආපෝ ධාතුවේ ශක්තිය, ජල ධාතුවේ ශක්තියත් ඔබට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආකාශ, වායෝ සහ අග්නි කියන ඔන්න ඔය කොටස් තුන, ඔය ධාතු තුනේ පංචභූතයන්ගේ ශක්තියත් මේ හරහාම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය, නැත්තම් මේ හඳ එළිය සහ චන්ද්‍රයාගෙන් නිකුත් වන මේ ශක්තියින් හරහා. එතකොට මේ පංචභූත තත්වයන් තුලදී ආපෝ ධාතුවෙන් නැත්තම් අපි කියමු ජල ධාතුවෙන් මේ ක්‍රියාත්මක වෙන බලය කොහොමද නාග ශක්තිලාභීන්ට ප්‍රයෝජනවත් උනේ? හිතෙන්න පුළුවන් නේ ඔබට මේ වතුර සම්බන්ධ වෙන්නේ කොහොමද නාගයන්ට කියලා, නාග ශක්තිලාභීන්ට කියලා. ඒ පිළිබඳව මම පුළුල් වැඩසටහනක් ඉස්සරහට ගෙන එන්නම්. මොකද මේ නාගයන්ට, මේ නාග ශක්තිලාභීන්ට ජලය කියන දේ ඉතාමත්ම සමීපයි. ඔබ දැකලා තියෙනවනේ අතීතේ වුණත් වැවක් හැදුවොත්, අමුණක් හැදුවොත්, පොකුණක් හැදුවොත්, ගංගාවක් කොයි හරි හරස් කරලා වේල්ලක් බැන්දොත්, මේ හැම තැනම ඔබ දැකලා ඇති මේ නාග රූපයක් සකස් කරලා තියෙනවා. ඇයි මේ විදියට සකස් කළේ? ඇයි මේ විදියට නාග රූපයක් මේ වතුර තියෙන හැම තැනකම සකස් කරේ අතීතේ හිටපු අය? මේවා මේ නිකං කරපු දේවල් නෙවෙයි. මේවට හේතු සාධක තියෙනවා. මේ නාගයන්ගේ ශක්තිය ක්‍රියාත්මක වෙන ප්‍රධාන මාධ්‍යයක් විදිහට මේ ජලය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ ජලය කියන දේ උපයෝගී කරගෙන තමයි අපි මේ නේත්‍රා බලය අවදි කිරීම සඳහා මේ චන්ද්‍රයාගේ ශක්තිය ලබා ගන්න. මෙන්න මේ ආකාරයට මේ වතුර බේසම දිහා ඔබ බලාගෙන ඉන්න ඕනේ පැය භාගයක් වගේ වෙලාවක්. එක එල්ලේ බලාගෙන ඉන්න ඕන. මේක ඔබ පුරුදු පුහුණු කරන ආකාරයට මෙහෙමයි. මේක එක දවසක් ඔබ කළා කියලා හරියන්නේ නැහැ. අඩුම ගානේ ඔබ පොය 3ක්වත් හරියට නිවැරදිව මේක කරලා බලන්න ඕන. සමහර අයට පළවෙනි අවස්ථාවේදීම යම් යම් ලකුණු පහළ වීම සිද්ධ වෙනවා. මේ විදිහට එක දිගට බලාගෙන ඉන්නකොට තමන්ට සමහර අයට පේන්න ගන්නවා මේ හඳේ ඡායාව තමන්ගේ නේත්‍රා දෙක ඔස්සේ නලල මට්ටමට එන ආකාරයකට. ඒ කියන්නේ අපි කියමු දැන් ඔබ වතුර බේසම දිහා බලන් ඉන්නවා. මේ බලන් ඉන්නකොට මේ හඳේ ඡායාව එන්න විශාල වෙලා ඔබේ ඇස් දෙක, නේත්‍රා දෙක සහ නලල හරහා විශාල ආලෝකයක් විදිහට ඔබට ඔබේ ශරීරයට ඇතුල් වෙනවා වගේ දෙයක් ඔබට පේන්න ගන්න පුළුවන්. මේක පළවෙනි දවසේ වෙන්නත් පුළුවන්, නැත්නම් තව කෙනෙක්ට සති දෙකකින් වෙන්නත් පුළුවන්. මේක තමන් සසරේ මේ දේවල් වඩලා තියෙනවා නම් මේ ශක්තිය ඉක්මනින් ඔබට අවදි වෙනවා සහ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ සලකුණු මේ ඔස්සේ පහළ වෙනවා. ඒ වගේම ඔබේ මේ තෙවැනි ඇස සම්බන්ධ කොටසේ යම් යම් දැනීම් ඔබට ඇති වෙන්න ගනීවි. ඒ වගේම ඔබේ ශරීරයට යම්කිසි සිසිල් බවක් නැත්තම් සීතල ස්වභාවයක් ඇති වෙන්න ගනීවි මේ ක්‍රමවේදය කරගෙන යද්දී. මෙන්න මේ සෑම ආකාරයකින්ම ඔබේ මේ නාග ශක්තිය සතු නේත්‍රා බලය අවදිවීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක ඉක්මනින් අවදි කර ගැනීමේ තවත් ක්‍රමවේද තියෙනවා. දැන් මේක මේ මං සඳහන් කරේ සරල ආකාරයක්. මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක තවත් ඉක්මනින් කරන්න සහ මේක ඉක්මනින් මේකේ ප්‍රතිඵල ලබා ගන්න යම් යම් මන්ත්‍ර උච්චාරණ ක්‍රමවේදක් තියෙනවා. ඒ කියන්නේ විවිධ මන්ත්‍ර උච්චාරණය කිරීම තියෙනවා. මේ අභ්‍යාසය කරන ගමන් විවිධ මන්ත්‍ර උච්චාරණය කරන ආකාර තියෙනවා. ඒ වගේම විවිධ බීජ අක්ෂර
උච්චාරණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ යම් යම් බීජාක්ෂර උච්චාරණය කරනවා නැත්නම් සජ්ජායනය කරනවා මේ තුලින්. මෙන්න මේ වගේ දේවල් තියෙනවා මේක ඇතුලේ. මේ කිසිම දෙයක් නැති කෙනෙක්ට උනත් මන්ත්‍ර උච්චාරණය, බීජාක්ෂර උච්චාරණය මේ කිසි දෙයක් නැති කෙනෙක්ට උනත් මම ඔය කිව්ව විදිහට තමන්ගේ මේ නේත්‍රා බලය අවදි කරගන්න පුළුවන් මේ අභ්‍යාසය තුලින්. ඒ වගේම තමයි මේක යම්කිසි කෙනෙක් සෑම පුරහඳ දවසකටම සෑම පොහොය දවසකටම මේ අභ්‍යාසය සිද්ධ කරොත් තමන්ට ඉක්මනින් තමන්ගේ නාග ශක්තිය අවදි වීම වගේම නාග ශක්තිය හරහා තමන්ට ලැබෙන නේත්‍රා බලයත් අවදි කර ගැනීමේ හැකියාවල් පවතිනවා. හැබැයි ඔබ මේක කරන්න ඕනේ සාමකාමී පරිසරයක් අවට වටපිටාවක් තියාගෙන. එහෙම නැතුව එහෙම් මෙහෙන් සද්ද බද්ද ඇහි ගෙදර මිනිස්සු කතා බහ කරන දේවල් ඇහි නැත්තම් රූපවාහිනී තිරේ හරි සද්ද බද්ද ඇහි එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක නිදහස් විදිහට ඔබ එලිමහනේ මේ දේ කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ පැය භාගයක් විතර මේ විදිහට එක එල්ලේ බලාගෙන ඉඳලා ඊට පස්සේ ඔබට පුළුවන් S2 වහගෙන ඔබ ඒ දැකපු රූපය ඔබේ නළල මැද මවා ගන්න. මවාගෙන ඒක මෙනෙහි කරන්න පටන් ගන්න. ඒකත් ටික වෙලාවක් යම් කිසි විදිහකට භාවනාවක් විදිහට වඩන්න උත්සාහ කරන්න. තව පැය භාගයක් වගේ. එතකොට ඔබට මේක පැයක වගේ කාලයක් තුල මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මම ඔබට තව දෙන ගුරු මුෂ්ටියක් දෙනවා. ඔබට ගුරු මුෂ්ටි තියාගන්න නැතුව තමයි මම හැමදාම මේ වැඩසටහන් ඉදිරිපත් කරේ. ඉතින් ඒ වගේ මම ඔබට තවත් දෙයක් දෙනවා මේ සම්බන්ධව. එකක් තමයි ඔබ මේ අභ්‍යාසය කරනකොට මේක කරලා අවසන් වුණාට පස්සේ ඔබ මේ වතුර බේසම එළියකට එලිමහනකට විසි කරලා ඊට පස්සේ ඔබ හඳ දිහා නැත්නම් අහස දිහා බලන්නේ නැහැ. ඔබ හඳ දිහා බලන්නේ අහස දිහා බලන්නේ මේ වතුර බේසමෙන්ම පමණයි. ඔබේ මේ අභ්‍යාසය කරලා භාවනාවත් අවසන් කරාට පස්සේ ඔබ කිසිම වෙලාවක හඳ දිහා බලන්න එපා. එහෙම වුණොත් ඔබට අර ශක්තියින් වලට ඒ ඔබ වැඩපු ශක්තිය අවදි වෙන ඒ ශක්තියට යම් කිසි විදිහකට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ අභ්‍යාසය කරනවා නම් හොඳයි. ඔබේ සියලු දෛනික වැඩ කටයුතු අවසන් කළේ. ඒ කියන්නේ ඔබ ආහාර ගන්නවා නම් ආහාර අරගෙන ඔබ වන්දනාමාන කරන කටයුතු කරනවා නම් ඒ සියලු දේවල් කරාට පස්සේ දවස අවසානයේ රාත්‍රී කාලේ මේ අභ්‍යාසය වඩලා මේ අභ්‍යාසය අවසන් කරලා ඊට පස්සේ ඔබ ඒක අවසන් කරාට පස්සේ බැරි වෙලාවත් අහස දිහා බලන්නේ නැතුව එහෙම්මම ඔබට ඇවිල්ලා ඔබට නිින්දට යන්න පුළුවන්. නැත්නම් ඔබ නිදා ගන්න පුළුවන්. මේ විදිහට මේ අභ්‍යාසය ඔබ පුරුදු පුහුණු කරලා බලන්න. ඔබ නාග ශක්තිලාභියෙක් නම් ඉක්මනින් ඔබේ ශක්තිය අවදි වෙන්න පටන් ගන්නවා මේ තුලින්. ඔබට නේත්‍රා බලය අවදි වෙන්න පටන් ගන්නවා මේ තුලින්. ඒ වගේම මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් නාග ශක්තිලාභීන්ට විතරද කියලා. එහෙම දෙයක් නැහැ. නේත්‍රා වරම් තියෙන දරුවන්ට උනත් තමන්ගේ මේ නේත්‍රා ශක්තිය වැඩි දියුණු කරගන්න මේ අභ්‍යාසය කරන්න පුළුවන්.